අම්මෝ දැනට මහන්සි පැටි කෝඩල්ලේ කෙල්ලුණා. අනේ බඩේ මොඩ පොයාවේ. ඉක්මනට යා. ඕ ලීපුණා. ඉතින් පැය භාගයක් විතර අපි කුඩේ යට තෙමුණා. වා. එහා පැත්තේ ප්‍රපාතේ තියෙනවා. අපි මෙතන බත් කනවා. මෙයා යන්න ගිහිල්ලා වැටුණා. කියන්න එපා වැටුණා. මයි සපත්තු අස්සර ගිහිල්ලා වගේ මට දැනෙනවා. එතනින් පාර ඉවරයි. අපි ආපු පාරේ මායි ගිහිල්ලා අර පැත්තට යන්න. දැන් නම් වතුරත් නෑ. ළඟ මොනවත්ම නෑ. කූල් වතුර. දෙමි ගමනේ. මාමා අර හුලං වලට හැරෙන තැන කොතනද? හුලං යන්නේ. දුකකට මෙන්න. ඈ? දුකකට මෙන්න. දුකම. ඔව්. නාගහ තියෙන්නේ. නාගයෙන් දාලා යන්නේ. ඒ කියන්නේ අපි දැන් කෙලින්ම ඔහොම යන්න ඕනද? නාගහ ගන්න මෙන්න. නාගා ගන්න. ඔව්. වහා මේක යන්න. අටි ගාගෙන යන්න. මම වගේ ගලක් පිටි ගල. ඒ ගලේ ගලක් තියෙනවා. හුලං ගල කියන්නේ. ගලේ ඉතින්. හරි. ගියන් යනවා. තව කිලෝමීටර් 5ක් විතර යන්න තියෙනවා අපිට උඩට. එතන තියෙනවා නාගහක්. අපි ආවා ප්ලේන් ටිකක් පිළේ. මුළු ඇඳුම ඉවරයි දෙමිනේ. කකුල් එහෙම ගන්න දෙයක් නැහැ. ඔයාට මොකද හිතෙන්නේ? මේ වැස්සේ. ඔව් ඈ මාර සීතලයි දැන්. අණ්ඩලන් මේ පාන් පෙති පාන් දෙක තුනක් ගෙනාවා. වැස්ස දෙමීගෙන ආවේ. ප්ලේන් විතරයි. ඕ ප්ලේන් විතර. කනමුත් එපා. කණ්ඩ ඕන්න යා. ටී තියනවද? තේ තියනවා තියෝනේ. ටී ඕනද? ආ ඒක. ටී එක්ක ප්ලේන් ටික. අද ඉරිදා ඉන්න සෙනඟ වැඩි නේ. රසයි. අවුලක් නැහැ. දැන් ටිකක් ප්‍රෙෂ් උනානේ. ඔව්. තේ එකක් බිව්වට පස්සේ. මට නිකන් අසීතල ඇවිල්ලා බඩගින්න හිටියේ. නැවතත් ගමනේ අපි. මේ පැත්තේ කෝඩැල්ල තියා අම්බානකට. උඩට යන්නද මට? 100යි මට එක්කෙනෙකුට 100යි. ආ. වැස්සනේ මෙහෙටත්. ලොකුවට නෑ. ආ ලොකෝට නැද්ද? නෑ. අම්බෝ අපි තෙමීගෙන ආවේ. මාතලේ එනකොට අර වංගුත්තේ කඳුහම් මේ. දැන් විනාඩි දෙකක්වත් නෑ. එයා හෑද? ලොකුවට වෙස්ස නෑ. සෙනග ඉන්නවද අද? අද නා ලොකුවට නෑ. එන්නට මීට වඩා එනවද? එන දවසක් තියෙනවනේ. එන්නත් පුළුවන් එන්න නැතිවෙත් ඉන්න පුළුවන්. සතිය දවස්වල අඩුයිනේ. සතිය දවසවල. කොහෙද තමයි විඩියම එන්නේ. ආ. හෑද? කොමාරේ 7ක් 8ක් වගේ දවසට? පොය දවසවල. දවසට? ඔව්. අම්මට සිටියේ මේ කූඩැල්ල හැම ඉන්නවද මේ පැත්තේ? අද නෑ ඉන්නවා. මේ පොතක් වෙන්නොත් එම ඉන්නවනේ. ඊගාලේ පැද්දට පස්සේ ආය පදින්න බැරි වුණා නේ. පඩානට ඉදන්න. නෑ අවුලක් නෑ. කකුල් දෙක අතෑරලා පදින්න. බෑ මට බයයි කඩානට. කඩාන වැටුනොත් අවුලක් නෑ. කතා කරන්න පුළුවන් මං අහුවා ඔන්න පේරෙන්නේ කියලා. කවිශානීලු. අපි දැන් ඉන්නේ පුලංගල මිනි වර්ල්ඩ්ස් එන්ඩ් එක view point එකට යන්න තියෙන පාරේ තමයි දැන් ඉන්නේ. උදේ ඉඳන් වැස්සේ තෙමිලා නම්මනම් වෙලා අපි මෙතෙන්ට වොෂ්රූම් එහෙම ගිහිල්ලා උඩට නගින්න බයික් එකේ යන්න පුළුවන් කියලා කිව්වා. බෑ අපි හිතුවා වෙනසකටත් එක්ක පයින් යනවා කියලා. කිලෝමීටර්ස් දෙකක් වගේ තියෙන්නේ උඩට යන්න පයින්. මෙතන ඉඳලා බලමු අපි. දැන් තියෙන්නේ පයින් ගාටන ගමනක්. මෙතන තමයි තියෙන්නේ ටිකට් කවුන්ට් එක. එහෙම ගිහිල්ලා මෙන්න මෙතන කඩයක් වගේ තියෙන. එතන තමයි ටිකට් තියෙන්නේ. මෙතනින් ටිකට් අරන් තමයි උඩට යන්න ඕනේ. පේනවද ලස්සන? සෙලගම ස්ටේට් කියලා තමයි මෙතන කියන්නේ. පොඩි වැස්සකුත් එනවා. පොඩි පොදක් ගහනවා. අම්මෝ දැනට මහන්සි. කොහේ යන්නද ඉතින් උඩටම? අපි තමයි ඇඩ්වෙන්චර් එක පටන් ගත්ත විතරයි ගායිස්. දැනට මහන්සි. ඔයාලට කියන්න අර පැත්තේ තව යන්න තියෙනවා. මෙතන තමයි මේ ටිකට් කවුන්ට් එක තිබ්බේ. ඉතින් අපි try කරලා බලමු කොහොමද අපි ඇඩ්වෙන්චර් එක පටන් ගන්න නිසා ඉවර වෙන්නේ කියලා. අනේ මේ මට නම් බෑ පයින් යන්න. තාම මේ මීටර් 10යි යාවේ. ඈ අමාරුයි. පුළුවන් නේ අර බයිකුත් යන්න. පුළුවන් යන්න. මොකද අමාරුයිද? කියන්න. අමාරුයිද? පොඩ්ඩක් so guys අපි නගින්න තියෙනවා මෙහෙම දිගට කිලෝමීටර් 2ක්. ඔයාටත් අමාරුද? මෙයා පළවෙනි මීටර් 10 ඇවිල්ලා මෙයා අමාරුයි කියනවා. ඉතින් අපි බලමු මෙයාට රීච් කරන්න පුළුවන් වේද කියලා. අපි හොඳ වෙලාවට බයික් එකෙන් නැතුව පයින් ආවේ. මේ
පාරවල් වල යන්නත් බෑනේ. මේ මාර මේ- විදියට මේ එහෙම ලොකු කේසයක් නැතුවද කියලා අනිවාර්යෙන් මේ ඩබල් දාලා යන්න බෑ. ඔයාලට බහැලා තමයි එන්නේ. මාර මහන්සි මට එක දිගට යන්න නම් බෑ. නැවතිනේ ජීය. මං ආසයි ඇවිදින්න මේ වගේ තැන්වල ඇඩ්වෙන්චර්ස් යන්න ආසයි. හැබැයි මෙහෙම ඇවිදින්න වෙනකොට මහන්සි. ඒකට උරු වෙන්න වෙනවා. උඩේ තියලා ගන්න වෙයි පොඩි වැස්සකුත් වෙනවා. ඒක නවුලන්න දැන් කොහොමත් එමිලා ඉන්න හින්දා වැස්සට නවුලන්න. එන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් අතන ටිකට් කවුන්ට් එක බයිසිකල් වාහන දාලා පයින් මේ තමයි ටික පයින් ආවනම් මේ පරිසරය විඳගෙනම යන්න පුළුවන්. මේවා නම් ඇත්තටම හොඳ වැඩ. මේ කුණු තැන තැන දාන්න එපා කියලා බෝඩ් ගහලා තියෙනවා. මේ ගල් වල එක එක ඇඳලා තියෙනවා නේද පැටි? ඔයා මොකද හිතන්නේ ගැන? හොඳයි. හොඳයිද? නැත්නම් මිනිස්සුන්ට තේරෙන්නේ නැහනේ. ඔව් මම මුලින් හිතුවේ අර අතන පේන්නේ. ඉතින්ට තමයි අපි යන්නේ කියලා. ඒක එන උසයි. මොකද ඒකත් නිකන් අර පප්‍රාතයක් වගේනේ. පපාතයක් වගේ. ප්‍රපාතයක්. මේ අර මේ දෙමළ මිනිසුන්ගේ ස්ටේට්ස් වෙන්නද නේ? කියලා බයික් එකේ එන්න. ගියන් බයික් එකේ එන්න. බයික් එක යාන ඉවරයි. අර හිටියේ හේදලු කඩන කට්ටිය. හලෝ අපි දැන් කිලෝමීටර් 1.5ක් විතර ආවද කිලෝමීටරයක් ආවද කියලා දන්නේ නැහැ. තාම යනවා ඉවරයක් වෙන්නේ නැහැ. ඔව් හැබැයි කොච්චර කූඩල්ලෝ ඉන්නවා මේ බයේ බෑ අපි දික්කලි සංගදන් ආවේ කලින් හොම් හයිකින් එහෙම ගිහින් නැහනේ. ඔව් ඒ හින්දා අපි දන්නේ නැහැ ඉතින් ඒක. අද වැස්ස දවසේ ඉඳන් කූඩල්ලෝ වැඩිලු. ඔව් මේ අනිත් ෂූස් දාන් ආවේ කූඩල් එකේ මස්සර ගියොත් අපිට තේරෙන්නේ නැහැ දන්නෙත් නැහැ. පැය ගාණක් ලේබීලා ඊට පස්සේ ගෙදරට යනකම් දන්නේ නැහැ. කුරුණෑගලට කූඩල්ලේ කරන් යනවා අපි. මේකේ කොච්චර කිලෝමීටර් ගාණක් ඇවිද්දත් කොච්චර ගියත් යන්න එපා වෙන්නේ හැබැයි ඉතින් මහන්සි. මොකද අර ගල් වල මෙයා වීනේ යන්නේ. නැහැ. එහෙනම් මහන්සි නැත්තම් අවුලක් නැහැ ඉතින්. ඔව් මන්න එනකොට මට හරි ආසයි තුන මේක ඇවිදින්න. තව ටිකක් උදේම ආවනම් ඕන් අවුලක් නැහැ. ටයිම් තියනවන්නේ. අපි ටිකක් පරක් වුණා නෙන්න මම පාර වැරදිලා අපි ආපහු ගියා. මේ බලන්න. අල්ලම් බෑගෙන කන නැගගෙන යන්න තියෙන. හරියට නිකන් අපේ ජීවිතේ වගේ. කිලෝමීටර් කීයද අර පැත්තේ ඉඳන් මේ පැත්තට ආවේ. බලන්න ක්ලයිමේට් එක 100% වෙනස් වුණානේ. ලංකාවේ විතරයි ඉතින් මෙහෙම ක්ලයිමේට් එකක් තියෙන්නේ. පොඩි දිය පාරවල් යනවා. ලස්සනයි. ඔව් වතුර යන කාලට හොඳයි. මේක මේ වතුර පාර මාර පිරිසිදුයි ඈ. මේ අපි හිතුවේ දැන්වත් ළඟ ඇති කියලා. රැවටිලා අතන්ට ආවා. බැලින්නම් එතන නෙමෙයි තව යන්න ඕන. මේක නම් මීටර් 500ක් විතර. මේක නම් මරු මේ ගල් දිගේ ඇවිදගෙන යනකොට මට නම් ඇත්තටම මං මාර සැටිස්ෆයි ඈ. නෑ තියෙනවා. ඒ කියන්නේ දැන්නේ අවුවටම බයික් එකේ ආවනම් මේ පරිසරෙ මෙහෙම විඳ ගන්න බෑ. දැන් අපි කිලෝමීටර් 2ක් විතර ආව නේද? ඔව් තව ටිකක් තියෙනවා. අපි දැන් උඩට එන ගමන් මෙතන තියෙන පොඩි බෙන්ච් එකක් වගේ. එතෙන් ටුටක් ඉඳලා රෙස්ට් කරලා යන්න කියලා තමයි හිතුවේ. උඩල්ල බලන්න. පේනවද? පොඩි බෙන්ච් එකක් හදලා හිතුවට වඩා මේ ගමන හොඳයි. නියමයි. 90% දුන්න හැකි. ඒ කියන්නේ මේක වෙනම එක්ස්පීරියන්ස් එකක්. අපි උදේ එනකොට අර මාතලේට උඩින් අර දාන උඩට හරවන වංගු ටිකේ අපි අම්බානක තෙමුණා. ඕ මාර තෙමිල්ලක් තෙමුනේ. අපි හිතුවේ ඒ හරිය නවතින්නවත් තැනක් නැති වෙයි කියලා. හැබැයි ඉස්සරහට යනකොට තිබිලා. කොහොම හරි පැය භාගයක් විතර අපි කුඩේ යට තෙමුණා. තනි කුඩේ පොඩි කුඩයක්. ඊට පස්සේ සීතලේම ආවා. සීතලේනට හොඳ අවුව. ඊට පස්සේ ඇඟට සනීපයි. ඊට පස්සේ මෙහෙට එනකොට ක්ලයිමේට් එක අවුවත් නැහැ. වැස්සත් නැහැ ගානට. සුපිරි. මාර ෆීලින් එක මේක.
මේ පේනවා මෙතනින් පොඩි දියැලක් යනවා. පොඩි එකක් පේන්නේ නැති තරන්නේ. චූටියට වතුර ගලාගෙන යනවා. අයියෝ මාර ලස්සනයි නේද? පොත්තල තියෙන්නේ නිකන් අර කතා. ඒ කතාවක් ඇතුළට ඇවිල්ලා වගේ නිකන්. මම නිකන් මේ අර පිස්සු වගේ වන් නිකන් එවුනේ කලින් ඔය ඇඩ්වෙන්චර් ඔය ගැලෑවල යන්නේ. ඒනොට මේ පරිසරයට ආවම තේරෙනවා මේ මිනිස්සු කොච්චර විඳිනවද කියලා මේ පරිසරයනේ. මාර හිතට මාර මේකක් තියෙන මොන ස්ට්‍රෙස් එකක හිටියත් ඒක අමතකම වෙනවා. I love it අමතකම වෙනවා. අපි ගෙදරින් යනකොට ගෙනාවා කී ටොෆි. ගෙදර හදපුවා. ඊයේ අපි හදුවා නේ. පහයි ලස්සනයි නේ. ඒක තමයි නේ. Wow. යන්න එපා. Wow. That's city. ඒක. අම්මෝ මෙච්චර ආවට පාඩු නෑ නේ. අන්න එහෙනම් 1 2 3. අපි දැන් මාරාන්තික තැනක ඉඳගෙන කෑම කනවා අපේ. එහා පැත්තේ ප්‍රපාතය තියෙනවා. අපි මෙතන බත් කනවා. අපි අද ගෙදරින් හදාගෙන ආවා බටු මෝජු තියෙනවා, චිකන් තියෙනවා, අල තෙල් දාලා තියෙනවා, පරිප්පු තියෙනවා. එහා පැත්තේ ඉන්නවා අපේ කළු කොල්ලා. ගෙදර ඉඳන් නෙමෙයි එක්කරනාවේ. මෙතන පැලපදියම් වෙලා ඉන්න කට්ටිය. අපි කන හින්දා එයා ඇවිල්ලා අපි කෑම දෙයි කියලා හිතලා. හැමදාම කට්ටිය එනවනේ. ඉතින් කෑම වලින් අඩුවක් නැතුව. ඈතින් පේනවා කොඳු පන්ති එන ගොඩක් අර ඈතට වෙනකම්ම 10ක් 20ක් විතර පේනවා. මාරම ලස්සනයි. පන්ති 20ක් විතර පේනවා. මාරම ලස්සනයි. එන්න වටිනම තැනන්නේ. ඕවනේ. අපි යන්න නැති වුණාට හැබැයි අද සෙනඟ අඩුයි. සමහරක් දවස් වලට 7000ක් විතර ඉන්නවලු සෙනඟනේ. ඔව් පොයි දවස් පොයි දවස් වලට එහෙම වැඩිලු. අද අපි ආවේ ඉරිදා දවසක. ඒ නිසා එච්චරම සෙනඟක් නෑ. පොඩ්ඩ දෙනා ඉන්නේ 100ක් විතර වගේ. ඒ වගේ ඉන්නේ. අනිත් එක මේ කැම්පින් කරනවා නම් එහෙම වටිනවා නේ මෙතන. කැම්පින් වලට ගාණ වැඩි නේ. ගන්නවද ගාන? 5 දිනකට 5000යි. ඒත් ප්‍රශ්න නැහැ එක දවසකට. ඔව් එක්කෙනෙක් ආවත් 5000යි දවසකට. ආ. 5 දෙනෙක් ආවොත් ඉතින් අවුලක් නැහැ 5000කට. එක්කෙනෙක්ට 1000 ගානේ වගේ වැටෙනවා. ඔව්. හොඳයි. අපි අද උදේම පිටත් වුණා හුලංගල එන්න. දැන් හුලංගල ඇවිල්ලා ඉන්නේ. දැන් අපි කාලා හැම පොඩ්ඩක් උඩට වෙලා හිටියා. මෙතන කහයිරක් වගේ ඇඳලා තියෙනවා. එතනින් එහාට යන්න එපා කියලා වෙන්නේ නැති මං හිතන්නේ ඇඳලා තියෙනවා. හරියටම දන්නේ නැහැ. ඉස්සරහා බල්ලෝ හැම ගොඩාක් ඉන්නවා. මේ බය නැතුව නිදාගෙන ඉන්නවා අයිනටම ගිහිල්ලා. එයාලා නම් හුරු වෙලා ඇති. මේ පේනවද? මෙතන එක්කෙනෙක් නිදි. මෙයාට තමයි අපි කෑම දුන්නේ. අයිනටම ගිහින් නිදි බය නැද්ද දන්නේ. වැටුනොත් එහෙම එහා පැත්තට ඉතින් ඉවරයි. දැන් වෙලාව 3යි ගාන. මාරම ලස්සනයි යන්නේ. දැන් හුලංගල රොක් එකට තමයි ඉන්නේ. දැන්ට ඇවිල්ලා එතනනුත් උඩට යන්න පුළුවන්. අපි එතනට නම් ගියේ නැහැ. භාගයක් දුර ගිහින් ආවා. තනිකර කෙලින් අතර තමයි නගින්න තියෙන්නේ. මෙයා යන්න ගිහිල්ලා වැටුණා. යන්නකෝ වැටුණා කියලා ඉස්සෙ මෙතනනේ. මෙයා එතන ෂෝ එකක් දාන්න ගිහින් ඉස්සලා වැටුණා. ඉස්සු. පාව්. ඉතින් මේ අපි උඩට නම් ගියේ නෑ.
ඒත් ඉතින් මේ ටික වෙන පේන්නේ මෙතනට වඩා ලස්සන පේනවා ඇති උඩනේ. දැන් රෙඩි හුලන් තියෙනවා. හුලන් තියෙනවා ලස්සන. පොට්ටම හුලගත්. ඔව් දැන් මාරු හුලගත් තියෙන්නේ. මාර සීතලයි අනික. නුවරඑළිය වගේ තමයි ෆීලිං එකක් දැනෙන්නේ නිකන්. දැන් අපි උඩට ඇවිල්ලා වැඩ ටිකක් කරගෙන කාලා බීලා පොඩ්ඩක් නේචර් එකත් එන්ජොයි කරලා දැන් යන්නේ පහලට. දැන් 4ටත් කිට්ටුයි වෙලාව මාරු විදියට වෙලා යනවා තේරෙන්නේ නැහැ. ඔයාලත් ඇවිල්ලා බලන්න හුලංගල. හුලඟ තමයි හුලේ. මාර ලස්සනයි යන්නේ. හුලන් තිබ්බේ දැන් පේනව නේද මේ? හවස් වෙනකොට මම හිතන්නේ වැඩි හුලඟ. ඔව්. වීඩියෝ වලින් දෙන්න හදොත් ඒ පීන දෙන්න බෑ ඇවිල්ලාම බලන්න ඕනේ. වචන වලට එන්න හදනවා ඒ ෆීලිං එක නේ ටිකක් වෙලා යනවා. ඔව්. ඒත් හරියට අපිට විස්තර කරන්න තේරෙන්නේ නැහැ ඒක. ඒක ඉතින් ඇවිල්ලාම තමයි බලන්න ඕනේ. දැන් අපි යනවා පහලට. පැයක් විතර අපි හිටියා නේ උඩ. පැයකට වැඩි මං හිතන්නේ. ඒතර දැන් අපි පල්ලෙහාට යනවා. ගෙදර යන්නත් ඕනේ. ඉතින් එහෙම තමයි ඔයාලත් ඇවිල්ලා බලන්න. මාතලේ තමයි මේක තියෙන්නේ. මිනි වර්ල්ඩ් සෙන්ට් කියලා කියනවා. ඊට අමතරව මෙතන කියනවා හුලංගල කියලා. Google search කරලා පාර හොයා ගන්නත් ලේසි. බෝඩ් ගහලා තියෙන හැමතැනම කන්න බොන්න කෑම් බීම ඒවට කඩ තියෙනවා. ඩෝන් දෙයක් අරගෙන උඩට ඇවිල්ලා කන්න පුළුවන්. හැබැයි මතක ඇතුව ගේන දේවල් නැවත අරගෙන යන්න. මොකද මේ පරිසරය ජරා කරන්න එපා. කැම්පින් කරන අයට කැම්පින් කරන්නත් පුළුවන්. මං හිතන්නේ මේක ෂෝට් කට් එකක් පැටි මේ. කමන්නේ පාරෙන් යන්න. කූඩල්ල නැගලා එකක් වෙයි නේ. ඔව් බයද. ෂෝට් කට් එකක් කියන්නේ මේ බලන්න මෙතනින් ඔහොම ගිහිල්ලා අර අතනින් ඔහොම ජොයින් වෙන්න තියෙන්නේ අර. ඒ කියන්නේ අපි මෙතනින් ගිහිල්ලා ඔහොම ජොයින් වෙන එක මෙතනින් අර කොල්ලෝ යන්නේ අර. එහෙනම් අපි එතනින් යන්න. කූඩල්ල නගීද ඔය අස්සවල වල ගිහිල්ලා. නැති වෙයි නේද? නැති වෙන්නේ. අපිත් යන් එනවා. එයාලා දෙන්න ඇතිනේ මං හිතන්නේ නේ. ඔව් හැදේ අතනින් හැරෙව්ව ඈ. ඒ කියන්නේ උන් මේකෙන් කලින් හැවිලා තියෙනවා ඈ. පැටි කූඩල්ලේ කෙල්ලුණා. ඉක්මනට යා. මාර සීන් එක අප්පා. අපිට උන දේවල් කූඩල්ල වෙලිලා ඉන්නේ කකුල් වල. ඒ අනේ බඩේ මොඩ පොයයි. අඩේ. ඕයි. ඒකයක් ඔය එල්ලුණානේ. මංගල් බලන්න. කොහමද නේ? මට තෙත ගතියට දැනුණා. ඒ තෙත ගතියට ඉන්නවනම් මේ ඇඟට ගොඩ වෙනවා. මේ කන්නකොට ඒක අතේ එල්ලෙනවා මේ. ඕ ලීපුණා. සෙනිකව අල්ල ගන්න ඕනේ. මේ අපි පුළුවන් තරම් ඉක්මනට යන්න. අපේ පාරෙන් එන්න නේද දැන් කොහෙට යන්නේ? පුළුවන් තරම් ඉක්මනට. ඌඩල්ලෝ හිටියා 20ක් විතර මයි සබත්තු ඈ. ඔහෙන් නෙමෙයි ගියේ අර කට්ටිය. නෑ. මේ පැත්තට ආයෙමත් ගියේ. කොයි පැත්තට? මේ උඩ පැත්තට. පාර නෙමෙයිද? දන්නේ ගිහින් බලමුනේ. ඔව් පාර තමයි. අපි කට්ටියක් පිටිපස්සෙන් ආවද? ඒ කට්ටිය නැහැ. ඒ කට්ටියක් නෑ අපි දන්නේ අපි දන්නේ නැහැ දැන් කොහෙද යන්න ඕනි කියලා. පාරවල් පැටලලා තියෙන්නේ. මාන කූඩල්ල ගොඩක් ඉන්නේ අප්පා. බය හිතෙනවා. මේ අපි යන්නේ මේ කන්ද කෙලින්නේ. මේ කන්ද කෙලින් යන්න නෑ. අපි යන්න ඕනේ අර සයිඩ් එකට. එහෙනම් මේ පාර වැරදිනේ. ඔව්. එතකොට දැන් මේවා මැද්දෙන් යන්නත් බෑ. ඌඩල් මට කෙලිය. පණ්ඩිත කන්නදුව පාරෙන්ම ආවනම් ඉවරයි. ඒක තමයි අර මිනිස්සු කොහෙට ගියා? ඒ කට්ටිය මෙහෙම උඩට ගියේ මම දැක්කනේ. ෂුවර්ද? ඔව්. ඒකද කියන්නේ? අර අපි ආපු පාර නෙමෙයිද අරක? අර තියෙන අර හරිය. නෑනේ. ලොකේෂන් දාගත්තා නම් හරි. සිග්නල් තියනවද? මම බලනවනේ මගේ සපත්තුවේ ඔහොම හිල් කරගෙන ඉන්නවා. මගේ කකුලේ 3 දෙනෙක් විතර. මට මගේ කකුලේ නැග්ගා. හා අතර පස්සේ මෙතනින් පාර ඉවරයි. මොකද කරන්නේ? ටික දාලා ඇත්තේ මං හිතා. අර තියෙන්නේ මං අතු කඩ ආවේ. අතු තියෙන්නේ අර කඩ. අනේ බොරු කියන්න බාන. අතු කැඩුවා ඔයා. ඉක්මනට යන්න තනකොළ ගොල්ලේ තමයි ඇත්තේ අප්පා. අපි මොකද කරන්නේ? අපි ආපු පාරේම ආයෙ ගිහිල්ලා අර පැත්තට යන්න උඩට. අම්මෝ බෑ. ඇයි? මට බෑ. නෑ ඒ කියන්නේ මේ ඔය දැන් ඔය පාරේ අර සෙට් එක උඩට ගියා කියලා වා කිව්වේ. ඔව්. ඒ පාරට ගිහිල්ලා ආයෙ යන්. හා. නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ නේ මේකේ.
දෙන්න බලන්න බලන්න. විදියකුත් නෑ. බලන්න බෑ සිග්නල් නෑ වගේ. මේක කූඩැල්ලොත් ඉන්නවනේ අප්පා ඒකනේ බය වෙරි. මම සපත්තු අස්සර ගිහිල්ලා වගේ මට දැනෙනවා පැටි. මේ පැත්තෙන් යන්න බැරිත් දන්නේ නේද? අයියෝ මන්ද වෙච්ච දෙයක්. මෙයා එනවා අපිට පාර වැරදුනාම ඩිරෙක්ෂන් එක හොය හොයනවා. අපිටත් වෙන වැඩ. අපිට කොයිම විදිහකවත් අර කන්ද මේ ඩිරෙක්ට් විදියට තිබ්බේ නැහැ. පැත්තකින්ම තමයි තිබ්බේ. ඒතකොට අපි අර ගියේ වැරදි පැත්තකට. මොනවා හරි වෙන ප්ලාන්ටේෂන් ඔෆිස් එකකට වගේ යන්න නැති එක. තව දුරයිද? ඕ තව කිලෝමීටරයක් විතර ඇතිනේ. එච්චර නන් නැතුවෙත්. කොහොමද තව එහා මෙහාට එන්න? මෙතනින් වමට ගිහිල්ලා මේ යන්න ඕනේ මේ මීටර 800ක් විතර ඇති. නෑ නෑ ඒක නෙමෙයි ඒක නෙමෙයි. මෙහෙට සෙට් වෙන්නේ. ඔව් ඔතනින් මෙහාට යන්න ඕන. අපිත් අර ඔය කට් එක දිහා ෂෝට් කට් තියෙනවා. අපි ෂෝට් කට් එකක් කියලා වැරදිලා ගිහිල්ලා අපි අර පැත්තට ගිහිල්ලා කිලෝමීටරයක් විතර ආයා. ඔව් පාරෙන් යන්න කූඩෙල්ල අනිත් එක මේ ගොල්ලකට අඩිය තියන්න බෑ. ඔව් මේ පාරෙන්ම යන්න. හරි හරි හරි. කැම්පින් කරන්නද? නිකන් වාන්න නේ. පරක් වුණා නේ. දැන් නම් වතුරත් නෑ ළඟ මොනවත්ම නෑනේ. මාර්ති බහයි ලීටර් දෙකක් තුනක්වත් ගේන්න අපි නම් උඩට ගිහින් කෑම කෑවනේ. එතකොට අත හොදන්න එහෙම ගත්ත හින්දා වතුර ඉවරුණා ඉක්මනට. 2 liters වගේ ගෙනාවා නම් හොඳට නැති. මාරම ලස්සනයිනේ. තේ වතු යායවල්. පාර වැරදිලා ගියා නම් මම අර කන්දරම යන්න පුළුවන් අපි දෙන්නට. අපි පාර වැරදිලා ගියා අර පැත්තට. ඒකනේ. මහාර වැඩක් තමයි අපිටත් තියෙන්නේ. ඕම් බලන්න වැටේ මේ ගස් මේ අර කපලා දාලා තියෙන්නේ. අකුණු ඇදලා වගේ නිකන්. ඒ වගේ ගහක් වැටලා තිබ්බනේ. අපි එන පාරෙත් එහෙම තිබ්බා. මං ඒකයි හිතුවේ ඒ පැත්තට හරි කියලා. මේ වගේ තේ දවල් නැල්ල කට්ටියම ඉතින් පවු නේද? කූඩල්ලෝ එහෙම කොච්චර කන නැද්ද? හරි ගාන නැති නේද? නිකන් ක්‍රීම් එකක් වගේ සමහරක් එකට තියෙන්නත් පුළුවන්. අපි දැන් ටික පල්ලෙහාට ආවා කිලෝමීටර් එකමාරක් විතරනේ. දැන් නම් දිව ගිලෙන්න වගේ මාරුති බහක් තියෙන්නේ. මේ වගේ තැන් වලට යනවා නම් ඉතින් සාමාන්‍යයෙන් ඉතින් බජට් විදියට යන්න පුළුවන් නේ. ගෙදරින් කෑම හදාගෙන. දැන් අපි මුලින් හිතුවේ ඒ කියන්නේ මුලින් ගියේ එහෙම යනකොට කෑම බීම කඩාවල් වලින් තමයි ගත්තේ. එතකොට සාමාන්‍යයෙන් මාසෙට එන ගාණක් යනවා වියද. එහෙම නැතුව අපිට පුළුවන් ලේසියෙන් මොනවා හරි දෙයක් හදාගෙන ඇවිල්ලා කාලා බීලා යන්න නේ. ඔව් ඒක ට්‍රැවල් කරන්න ගියාට පස්සේ බජට් එක ඕවර් යනවනම් ඔව් ඒක ගානට මැනේජ් කරගන්න ඕන. ඔව් මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් කොහොමද තියෙන්නේ? කලින් අපි උදේටත් කෑම ගත්තේ කඩෙන්, දවල්ටත් කෑම ගත්තේ කඩෙන්. දෙන්නටමනේ අනික එක්කෙනෙක්ට නෙමෙයිනේ. එතකොට වතුර බෝතලේ ඉඳන් හැමදේම කඩෙන් තමයි ගත්තේ. හැබැයි අපි දැන් පුරුදු වුණා ඒක ටික අපි ඉතුරු කරගෙන තව ඩෙස්ටිනේෂන් එකකට අපිට යන්න පුළුවන් ඒ සල්ලි වලින් නේ. අපි දැන් පුරුදු වෙලා ඉන්නේ කෑම බීම හැමදේම ගෙදරින් හදාගෙන යනවා. උදේට දවල්ට රෑ ඉන්නවා නම් රෑට. උදේ නම් ගොඩක් දුරට කාලත් එනවා. ඔව් රෑ වෙනකන් ඉතින් කෑම තියාගන්න බෑ සාමාන්‍යයෙන්. එහෙම අපි ගිහිල්ලා නැහැ රෑ වෙනකන් නේ. උදේට අපි සාමාන්‍යයෙන් ගෙදරින් එනකොට හදාගෙන යනවා මොනවා හරි පාන්. ඒත් එක සීනි සම්බෝල. නැත්තම් අශ්‍රගාල පාන්. ඒත් එක්කම අපිට පුළුවන් තේ එකක් හදාගෙන ෆ්ලාස්ක් එකකට දාගෙන. ඔව් මේ වගේ තැනකට එනවා නම් ගොඩක් හොඳයි. ටී එකක් වගේ ටී එකක් වගේ දාගෙන යන්න පුළුවන්. ඒ නැතත් ඉඟුරු දාලා ප්ලේන් ටිකක් උනත් හොඳයි. උතර ෂෝට් කට් එකක් තියෙනවා. අනේ අම්මේ ෂෝට් කට් වලින් නම් යන්න බෑ. ඔයාලට මතකද අපි අර කන්ද කෙලින් තමයි මේ පාර වැරදිලා ගියේ. දැන් අපි යන්නේ ඒකේ පැත්තට. ඒ පැත්තට ගියා නම් අපි කොහෙන් මත වෙයිද දන්නේ නැහැ. මම දැන් නිකන් මට මේ පාරත් නිකන් හුරු නෑ වගේ. මේක හරි පාර. කොහෙන් හරි හැරෙන්න තිබ්බත් දන්නේ නැහැ. ඔයා බලාගෙන නේ ආවේ. ඔව්. ගෙදර යන්න හම්බෙන්නේ නැහැ ඊට 7-8 වෙනකම්. පාරවල් හොය ඉන්නද. මේ පාරේ වුණාට නෑ කූඩල්ලෝ අර අස්සෙන් ගිය හින්දා තමයි අපේ එල්ලුනේ. මාරම ලස්සනයි නේ කඳු. මේ අපි ඉන්න ඒරියා එක විතරයි පොඩ්ඩක් මේ අවුව නැත්තේ. අර පැත්තට අවුව අර අපි යනකොට සමහරට අවුව හම්බෙයි. දැන් නම් දිව ගිලෙන්න වගේ ඒ තරම් තිබහයි. යන්තව පොඩ්ඩයි ඉතින් පේනවද? අතන නේද? ඔව් අතන. කොහේ මෙහෙන් යන්න තියෙනවා දැන්. අපි දැන් ඇවිල්ලා පොඩ්ඩක් මෙතන නතර වුණා. ඉඳලා යන්න. කකුල් එහෙමත් රිදෙනවා දැන් නම්. ලොකු අවුලක් නෑ අර මේ හුලංගෙන් නිසා වෙදර් එක කූල්. ඒ නිසා ලොකු අවුලක් නෑ. ඉතින් චුට්ටක් රෙස්ට් කරලා හෙට උදේට තමයි අමාරු දැනෙන්නේ තැපෑලෙන් අපිට. ඒකත් අර හුරු නෑනේ අපිට ඒ හින්දා තමයි ඉතින්. ෆස්ට් ටයිම් නේ මෙහෙම හයිකින් එකක් ගියේ. අපි දැන් පල්ලෙහාට ආවා. දැන් ටිකට් ඔෆිස් එක ගාවට ළඟයි. එතන ඉන්නවා ඇත්ත බබාලා. සතුටු හැංගීමක් සතුටු හැංගීමක් එනවනේ. ඊළඟට අපි බයික් එකේ යන්නේ කියලා.
කකුල් දෙකට විරාමයක් දුන්නේ ඔව්. නිදාගන්න එහෙම පබයි කියනට මෙයාට නින්ද යන බයි පිටිපස්සේ ඒ කියන්නේ ඒ නා අර නිදි මරලානේ ඒ හින්දා මේ මා දන්නේද නෑනේ කූල් වතුර එහෙමද ආ කූල් එනවා මටත් හොද ගන්න ඕන ඇඟේ ආර තියෙන මහන්සි ගතිය නේද යනවා නාන්න තිබ්බා ෂෝ අපිට මේ දියැලට යන්න බැරි වුණානේ බැරි වුණානේ ආයෙ දවසකම අපි දැන් කන්ද නැගලා පල්ලෙහාට ආවා නෝනා චුට්ටක් හොදගත්ත ටැප් එකෙන් ඊට පස්සේ නම් පොඩ්ඩක් ඕන මහන්සි ගතිය නැති වුණා ඉතින් කෙලින්ම ගෙදර තමයි ඉතින්